ආයුබෝවන් අස්යන් YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද බලමු කොහොමද හොඳ පළදාවක් ලබා ගන්න පුළුවන් විදියට දෙලුම් පැලයක් හරියට හිටව ගන්න කියලා. ඉතින් දෙලුම් කියන්නේ කාන්තාරවල හැදෙන පළතුරක්. හැබැයි අපිට මේක ලංකාවේ ඕනම ප්‍රදේශයක ඊටාම සාර්ථකව වගා කරන්න පුළුවන්. හැබැයි මේක අපි හරි විදියට හිටවන්න ඕන, හරි ක්‍රමයට නඩත්තු කරන්න ඕන. ඉතින් මම ඒ සම්බන්ධව වීඩියෝ ඉදිරියට ගේන්නම්. මේක තමයි ආරම්භය. ඉතින් අපි දැන් මේ දෙලුම් පැලයක් හිටවද්දී වඩාත්ම හොඳයි බඳුනක හිටව ගන්න පුළුවන් නම්. ඒ කියන්නේ බිම හිටවන එක ඒ තරම් සාර්ථක නැහැ. හැබැයි කල්පිටිය වගේ ප්‍රදේශවල ඔය වැලි සහිත පසක නම් බිම හිටවුවට එහෙම ලොකු ගැටලුවක් නැහැ. වාණිජ වගාවකදී ඔබට පුළුවන් අඩි 3ක් දිග 3ක් පළල කොටුවක් හදාගන්න. ඒ කියන්නේ ගැඩොල් වලින් හරි සිමෙන්ති වලින් බැඳලා කොහොම හරි කවන්නේ අඩි 3යි 3 පළල අඩි 1කමාරක් උසට පාත්තියක් විදියට හදලා ඒකට මේ පස් මිශ්‍රණය දාලා හදා ගන්නත් පුළුවන්. දැන් මම මෙතෙන්දී ඇත්තටම තෝරගෙන තියෙන්නේ අඟල් 18ක විතර විශ්කම්බේ තියෙන බඳුනක්. දැන් මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ මේක මේ බඳුනේ මාස 8ක් විතර පැලේ හදාගෙන ඊට පස්සේ වෙන ලොකු පොට්ටයකට යන්න. දැන් ඔයාට පුළුවන් අවශ්‍ය නම් මේක බැරල් භාගයක් වගේ අරගෙන ඔයාට ඒක බිම තියලා එතනම දිගටම පවත්වාගෙන යන විදියට හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයා දෙලුම් පැලේ කොහොම හිටෙව්වත් මේ එකම විදියට තමයි මිශ්‍රණය සකස් කරගන්නේ. හරි. අපි බලමු දැන් මේක කොහොමද හිටව ගන්න කියලා. මේ විදියට ඔයා බඳුනක් තෝරගත්තාම ඒකේ අඩියටම අපි දාගන්න ඕන මෙන්න මේ වගේ උළුකට කෑලි ටිකක් එහෙම නැත්නම් ගල් කැට හොඳට ජලය බැස යන විදියට තමයි අපි මේක දාගන්න ඕන. ඊළඟට අපි මේකට පස් මිශ්‍රණය එකතු කරගන්නවා. මේ පස් මිශ්‍රණය මම සකස් කරගෙන තියෙන්නේ මතු පිට පස් කොටස් එකක් සහ කොම්පෝස්ට් පොහොර කොටස් දෙකක් විදියට. දැන් කොම්පෝස්ට් පොහොර කියලා මේ මම නම් මෙතන භාවිතා කරන්නේ ඇත්තටම ගොම පොහොර. එහෙම නැත්නම් ඔයාට කොම්පෝස්ට් හරියටම හදාපුවා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට ගෙදර ඔය කුණු රොඩු දිරලා හොඳට දි รา පත් වෙච්ච තැනකින් පස් ටිකක් අරගෙන කලවම් කරගන්නත් පුළුවන්. දැන් ඔයා එහෙම ගෙදර දි รา ගියපු කුණු ගොඩකින් පස් ගන්නව නම් ටික දවසකට කලින් ඒක අරගෙන ඉවර වෙලා රයිසියකින් වගේ හලලා ඊට පස්සේ ඔයා ඒක තද අවුව තියෙන තැනක දවස් 3ක් විතර වගේ තුනී කරලා තියලා ගන්න. එතකොට අර දිලීර හානි වගේ දේවල් ඇති වෙන එක අපිට වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයා පැලය හිටවන්න කලින් දවසකට විතර කලින් දැන් මේ බඳුනේ තියෙන එකට ජල සම්පාදනය කරගත්තා නම් ගොඩක්ම හොඳයි. හරි. අපි බලමු දැන් මේක මේ පොට් එකේ මැදට වෙන්න හිටව ගමු. දැන් මේක ඔයා හිටවද්දී මේ පොට් එකේ තිබුණු පස් මට්ටමට වඩා ඒ කියන්නේ කඳ වැහෙන්න පස් දාන්න එපා. හරි. මේක ජල සම්පාදනය කරනකොට කාලයක් යනකොට පස් අඩු වෙයි. එතකොට පස් ටිකක් එකතු කරගන්න. මේ අවස්ථාවේ ඒක කරන්න යන්න එපා. මේක ටිකක් සාමාන්‍ය ප්‍රමාණයකට තද කරගන්න. ගොඩාක් තද කරන්න අවශ්‍ය නැහැ. මේ දෙලුම් පැලේ හිටෙව්වට පස්සේ මේකට ජල සම්පාදනය කරන එක අතිශය වැදගත් කාරණයක්. දැන් මේ පැලේ ඔයා මේ වගේ බඳුනක නම් හිටෙව්වේ මේකට දවසකට එක සැරයක් ජල සම්පාදනය කරන්න. ඒ කියන්නේ අපි පැලේ හිටවද්දි හොඳට වතුර දැම්මනේ. ඊට පස්සේ දවස ගානේ පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. මේ පෝච්චිය පිරෙන්නම වතුර එකතු කරගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ඔයා පොළව මට්ටමින් උඩ පාත්තියක් සකස් කරලා හිටෙව්වනම් ඔයා එකට දවස් 3කට සැරයක් ජල සම්පාදනය කරගන්න. මොකද එතන පොළවට සම්බන්ධයිනේ. ඒ නිසා දෙලුම් පැලයක් බිම හිටවලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාට බිමම නම් හිටවන්න වෙන්නේ. ඔයා එකට සතියකට සැරයක් ජල සම්පාදනය කරා නම් ඇති. මොකද පිහිටි පොළවේ තෙතමනයට අවශෝෂණය කරගන්න පුළුවන්. පොහොර ගතිය වැඩි අපේ පොළවේ. ඒ නිසා සතියකට සැරයක් ජල සම්පාදනය කරා නම් ඇති. ඊළඟට දැන් මේ පැලේ හිටවලා ඔය අඹ පැලේ වගේ නෙමෙයි මේක නිදහසේ හැදෙන්න දෙන්න ටික කාලයක්. මොකද මේකේ රිකිලි ආවට පස්සේ අපිට ගහේ හැදිච්ච විදියට තමයි අපි මේකේ කප්පාදුව කරන්න ඕනේ. බොහොම සරල කාරණා ටිකක් තියෙන්නේ. මම ඒවා ඉස්සරහ වීඩියෝ වලින් ගේන්නම්. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.